මම ඉපදිලා තියෙනම ගස් හදන්න දෙන්න ඇති කියලා මට හැමතිස්සෙම හිතෙන්නේ. මම ඒකගේ නිවස නැතුව මම වෙනත් තැන්වල ජීවත් වෙලා තියෙනවා. මම ගොඩාක් ගස් කොළන් හදපු එක්කෙනෙක්. පළතුරු වර්ග සහ මල් වර්ග හැම දෙයක්ම මම හදලා තියෙනවා. මම හිටියා සිංහරාජ ගාව නමුණු කුල ඒ හැමතැනම මම ගස් හදලා තියෙනවා. මේ කට්ටිය කඩලා ඒවා දැන් කනවා කියලා. මට ඉතින් මට පුදුම සතුටක් තියෙනවා. ඇත්තටම සතුටක්. මට අපේ තාත්තා ගොඩාක් අලි පේර අරම ඔක්කොම වර්ග දුන්නා. පේරාදෙනි ඉඳන් එහෙ අරන් ගියා. දියදාව දෙනියාය. ඇත්තටම හැම පළතුරු වර්ගයක්ම හැදුවා. මම ඕනේ පඩිද? පඩි හම්බුනේ නෑ. ඔයා ඒක බලාපොරොත්තු වෙන්නේ? ඒත් මම මගේ පැල අරන් ගිහිල්ලා එහෙ හැදුවා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් කියනවා මේ මధుරි ඔයා වෙනින් මිනිස්සු එහෙ තියෙනවා ගෙදරට ගෙනන්නනේ දාන්නේ. ඔයා ගෙදර තියෙන ඒවා කියලා එහෙ ඉන්න. මම හදපු ගස් ටික බලලා එන්න තමයි මම යනවනම් යන්නේ පළාත් වලට. මම සමහරක් විට ඒක ගෙඩියක් මම කාලා නැහැ. ලාභයක් බලා ගන්න එපා. කාගේ හරි කමන්නේ නැහැ. කොහේ හරි කමන්නේ නැහැ. ගහක් කොලක් ඉන්නන්. පතෙක් හරි කණ්ඩ හරි. අපි මිනිස්සු වෙනමයි ගස් කොල්ලන් වෙනමයි කියලා මගේ නම් අදහසක් නැහැ. ගොඩක් වෙලාවට ගස් එක මම කතා කරනවා. මට ගොඩක් යාළුවෝ කියලා දැනෙන්නේ මට ඒ කට්ටිය තමයි. තක් කපනකොටත් ඔරේ කියනවාමයි. පේර ගහක් උනත් කපනවා නම් මම හෙට මං වාගේ අත්තක් කපනවා සමාව වෙන්න කියලා මම කියනවාමයි. යටෙන් කපනකොට ඔයාගේ කොහොමද අඬනවා? මම අලි පේර ගහක් කපලා ගේ ඇතුළට ඇවිල්ලා මම හොඳට වැඳුවා. මම උද්භිත උද්‍යානයේ පෙරදින උද්භිත උද්‍යානයේ සුවහස්මල් සමාජිකාවක් විදිහට වැඩ කරනවා. දැන් අවුරුදු 10ක්. මේ පොඩි අත්තක්වත් කඩන්න දෙන්නේ ගෙඩුත් එයා අඬනවා. ඇත්තටම මේක ලස්සන තියෙනවා. මෙන්න නල්ලයිද? මේක ඇතුළ මට හිතෙනවා මේ ඇත්තට ස්වභාව ධර්මයේ විස්මිතම තනක් මට මෙතන. ඒ යාට අවශ්‍ය විදිහට තිබ්බහම එයා ලස්සනට හැදෙනවා. කොහොම හදලා තියෙන්නේ මම. කිසිම කෙනෙක් හදලා නැහැ. අවුරුදු 10ටම. කරන පැලයක් කිසිම කෙනෙක් හදලා. මට කොවිඩ් මතකත් නැහැ. මම අපි උදේ 4ට නැගිටිනවා. අපි මැරිලා යනවනේ. කම්ම කාලේ ඉන්න එපා. ආසයි නම් ඉගෙන ගන්න ඉස්සෙල්ලා. සමහරක් ගස් හදන්න ඉගෙන ගන්න අවුරුදු 15ක් විතර ගියා. හරි පුදුමයි. ඇත්තටම ගස් කොළන් කියන්නේ. මේ ඔක්කොම මගේ සීඩ්ස් මේ. මං හදපු ඒවා. ඊට ලොකු කරාම විවිධ මල් පිපෙනවා. දැන් වර්ග 1000ක් විතර වගේ ඇති. මේක මොනවද? පැතිෆිලම්. පැලනොප්සිස්. මාළු මිරිස්, තක්කාලි. ඒවා හදලා ඒවා විකුණන්න පුළුවන් නේ අපිට. වමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක්. තුව මම මේක නරක වැඩක් නෙමෙයි. ගෝහණියක් විදිහට මගේ ඔළුව නන්නත්තර වෙලා නැහැ. අනම්මනම් කතා කර ඉන්න මට වෙලාවක් නැහැ. මම ඇත්තටම කතා කළා තමයි විකුණන්නේ. මේ ගස් හදලා තියෙන්නේ ඔයා. මම දැන් කොහේ හරි තැනක ගිහිල්ලා හැදෙන්න. ඔයා පෙරට කියලා යවනවා. ඉරාපු දවසෙත් කියනවා අපි දෙන්න යන්තම් පණ බේරන් ආවනේ කියලා. මගේ කටේ කෙල හිදෙනකම් මම එයාට කතා කරනවා. සාකුට සල්ලි ටික දාගත්ත ගියානේ. දැන් මේ මගේ යාළුවා වගේනේ මං හදන්නේ. මම හරි තෘප්තිමත් මගේ මේ වගාවත් එක්ක. දැන් මේක මට අයිති නෑ මේ ඔක්කොම ස්වභාව ධර්මනේ. ඉතින් අපි දන්න දේ කියලා දෙන්න ඕනේ. ආසයි. ඔයා විශ්වාස කරන මං හිතනවා ඔයා මට හම්බුනේ මේ විශ්වේ මොකක් හරි එකකින් කියලා මට හිතෙනවා. මං ඉස්සර අපේ මහත්තයාට කියනවා ඒ කාලේ මාව මල්වත්තේ වැඩට දාලා දෙන්න. පඩියේ